මගේ කින්ඩම් එක මගේ හැමදේම වෙන්නේ මෙහි. දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා. ඉතින් බද මොකෝ කියන්නේ? අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසමක්. මොකෝ කියන්නේ? මල් කෑල්ල වගේ යන්න ක්ලබ් යන්න නයිට් ක්ලබ්. මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන්ම යන්. මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ. නයිට් ක්ලබ් මේ උදේ බැරිත් නෑ ගම්කොල්ල. මොනද බං කරන්නේ මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න ඈ. හරි කලබල වෙන්න ඉඳන් බං සමන්න ඒ වැඩේ කරලා තියෙන්න ඉඳන් පාටි. හලෝ අයියා අන්සම් අර පොරින් කපල් එකක් කරන් පෙරේද ආවේ ක්ලබ් එකට. ඕ කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දිනක් ඉන්නවා ක්ලබ් බස්සන්න මේක එක රට යන්නත් ඉන්නේ ජපන්. හරි මල්ලි හරි. අවස්ථල එක්ක එන්නකෝ. අවසර වේ ලොකෝ අයියේ දැන් එන්නයි කියලා බැලුවේ. දෝද බාමුට දැන් වහලානේ. අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න? මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලා කන්නේ ඇමතිකුත් එක්ක ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත්. ඕ මෙතන කතා කරලා අහනවා අරගන්න පුළුවන් ද කියලා. තුගේ මූණ මට හොදට මතකයි. අම්බනවා දැනගනි ටීවී ෆෝන් එක. ඕකේ ලොකෝ අයියා අවුලක් නැහැ. ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න වෙලා. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. ක්ලබ් එක ඔක්කොම. ඒගොල්ලෝ වැඩක් නැහැ. අපි